හෙලෝ එවරිවන් අද ඉතින් ඔයගොල්ලන්ව මම එක්කන් යන්නේ ජේජු. කොරියාවේ තියෙන ලස්සනම තැනක් මේක යන්න ඕන තැනක්. මගේත් බකට් ලිස්ට් එකේ තිබුණ තැනක්. ජේජු අයිලන්ඩ් එක ගැන ඔයගොල්ලෝ අහලා ඇති මේක කොරියාවේ ලොකුම අයිලන්ඩ් එකක්. කියන්නේ දූපතක්. කොරියාවෙන් වෙනම අපි ෆ්ලයිට් එකක තමයි ගියෙත් බූසාන් ඉඳලා ජේජු වලට ෆ්ලයිට් එකක ගියේ. ඉතින් බූසාන් ටු ජේජු විනාඩි 45ක වගේ කාලයක් තමයි ෆ්ලයිට් එකේ යන්න අපිට ගියේ. එතකොට එයා ටිකට්ස් ගැන කතා කළොත් අපි බුක් කරද්දි නම් මාන් 15ක් වගේ උනේ. ඉතින් ජේජු යන්න ජේජු එයා ජින් එයා කොරියන් එයා වගේ එයාලයින්ස් ඕන තරම් තියෙනවා. අපි ගියේ ජින් එයා කියන එයාලයින් එකේ. ඉතින් අපිට එදා ඇතරම ලොකු ක්‍රවුඩ් එකක් හිටියා එයාපෝට් එකේ. ඉතින් මේ විදිහට අපි එයාපෝට් එකේ උදේම ගියා. විනාඩි 45ක වගේ කාලයක් තමයි අපි ට්‍රැවල් කළේ. ඉතින් අතරම ජේජු ටුවර් එක අතරම මාරම ඉන්ට්‍රස්ටිං ටුවර් එකක් වුණා. ඒ කියන්නේ අපි අතරම ගියේ කන්ෆරන්ස් එකකට. හැබැයි කන්ෆරන්ස් එකකට ගියාට අපිට එක දවසයි කන්ෆරන්ස් එක තිබුණේ. ඊගව දවසේ අපි එයාපෝට් එක අවට තිබුණු තැන්වල තමයි ඇවිද්දේ. අතරම ජේජු කියන්නේ ගොඩාක් ඇවිදින්න තැන් තියෙන හරිම ලස්සන අයිලන්ඩ් එකක්. ඔයාලට ඒ කියන්නේ සමර් එකේ ගියත් ඕටම් එකේ ගියත් අතරම හරිම ලස්සනයි. ඒ ලෑන්ඩ්ස්කේප් එක ගැන කතා කළත් මාරම අමේසින් එක. ඒ ලෑන්ඩ්ස්කේප් එක ජේජු වල තියෙන. ඒ කියන්නේ කොරියාවේ මම ගියපු දැනට ගියපු ලස්සනම ප්ලේස් එකක් තමයි. ඉතින් ජේජු කියන්නේ අතරම මාරම ලස්සනයි. ජේජු ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම කොරියාවට ඉන්න කෙනෙක් නම් කොරියාවේ ඉන්න කෙනෙක් නම් ජේජු කියන්නේ අනිවාර්යෙන් යන්නම ඕන තැනක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ කොරියාවෙන් යන්න කලින් අනිවාර්යෙන්ම යන්න. ඉතින් ජේජු යන්න ෆ්ලයිට් එකේ විතරක් නෙමෙයි ඔයගලන්ට උනන නැවේ යන්නත් පුළුවන්. ඉතින් ඒකත් 아무තු එක්ස්පීරියන්ස් එකක් වෙයි. මාත් ආයෙම ජේජු යනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. ජේජු යනවා නම් බලනවා මාත් මගේ ටුවර් එක ප්ලෑන් කරගන්න. ඉතින් ඔයගොල්ලොත් ප්ලෑන් කරගද්දි මේ විදිහට අතරම බලන්න. ඒ කියන්නේ ජේජු වලදී ඔයාලා දැන් යනවා නම් ටුවර් එකක් බජට් ප්ලෑන් කරගන්න ඕනේ. එතකොට අකොමඩේෂන් වලට ට්‍රැවලින් වලට ওই විදිහට ඉතින් ඔයගොල්ලෝ බජට් ප්ලෑන් කරගන්න වෙනවා. ඇත්තටම අපිට නම් අකොමඩේෂන් එයාර් ටිකට්ස් යුනිවර්සිටි එක ගානේ හම්බුණා. මොකද අපි ගියේ කන්ෆරන්ස් එකකට නිසා. ඒ නිසා අපිට ගොඩක් ඉතුරු දේවල් අපි ඇවිදින්න ගියපු තැන් වලට ඒවට විතරයි අපිට අපේ කොස්ට් එකක් ගියේ. ඉතින් ඇත්තටම හරිම ෂෝක් ඔයගලන්ට පේනවා ඇති. දැන් අපි ජේජු වලට ලෑන්ඩ් කරන්න යන්නේ. ඉතින් මාරම ලස්සනයි ජේජු. ඒ කියන්නේ ඇවිදින්න තැන් ගොඩක් තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් යනවා නම් ප්ලෑන් කරගෙන යන්න. සර්ච් කරලා ඇවිදින්න තියෙන තැන් මේ විදිහට බලන්න ජේජු වලට ලෑන්ඩ් කරන ඔයගලන්ට පේනවා ඇති. වාව් ඕන දැන් ජේජු වලට ආවා. ඉතින් අපි ලෑන්ඩ් කරපු ගමන්ම මුලින්ම කළේ කාර් එකක් රෙන්ට් එකට ගත්තා. මොකද අපිට ඇවිදින්න තැන් ගොඩක් තිබුණා. ඉතින් ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලොත් ගියොත් එයාපෝට් එකවටම කාර් රෙන්ට් කරන තැන් ඕන තරම් තියෙනවා. ඉතින් මාත් ඔයාලට සජෙස්ට් කරන්නේ එහෙම යනවා නම් එහෙම ප්ලෑන් කරගෙන කාර් එකක් වගේ රෙන්ට් එකට ගන්න. එතකොට ටැක්සි වල යනවට වඩා ඔයගලන්ට කොස්ට් එකත් අඩුයි. ඩ්‍රයිවර් කෙනෙක් ඉතින් ඩ්‍රයිවිං ලයිසන්ස් තියෙන කෙනෙක් ඉන්න ඕනේ. අපේ ඉතින් මගේ යාළුවෝ දෙන්නෙක් කොරියන් දෙන්නෙක්. ඒ දෙන්නට ඩ්‍රයිවිං ලයිසන්ස් තියෙනවා. ඒ නිසා ඉෂුව එකක් නැහැ. ඔන්න අපි කාර් එක රෙන්ට් එකට ගත්තා. ඉතින් කාර් රෙන්ට් එකට අපිට ගියේ දවසකට මාන් 5යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් නම් 2000න් වගේ වැඩි කළාත් ඒකට 10000ක් වගේ මුදලක් ගියේ. ඉතින් තෙල් අපි ගහ ගන්න ඕනේ. ඒක නම් ලොකු ඉෂුව එකක් නැහැ. දවසකට මාන් 5ක් දීලා ඒකට අපි කාර් එක දවස් 2ක් තියාගත්තා. මාන් 10ක් අපිට එතනට ගියේ. ඉතින් කාර් එක රෙන්ට් එකට ගත්තත් ඇප් එකක් තියෙනවා යූස් කරන්න. කොරියාවේ ඕනම තැනක ඔයගලන්ට කාර් එකක් රෙන්ට් එකට ගන්නවා නම් ඒ විදිහේ ඇප් එක යූස් කරන්න පුළුවන්. ඒ ඇප් එකෙන් ඊට පස්සේ වර්චුවල් කී එකක් තමයි හම්බෙන්නේ. ඉතින් හරිම පහසුයි. ඔන්න අපි අපේ ටුවර් එක ආරම්භ කළා. අපි ඉතින් කන්ෆරන්ස් එකට යන්න වෙලා තිබුණ නිසා මුලින්ම ගියේ මෙන්න මේ බීච් සයිඩ් එක බලන්න. මොකද ඔයගොල්ලෝ අහලා ඇති ජේජු කියන්නේ වෝල්කනික් එක්ස්ප්ලෝෂන් එකෙන්. ඒ කියන්නේ ගිනි කන්දක් පුපුරලා තමයි මේ අයිලන්ඩ් එක හැදිලා තියෙනවා කියලා කියන්නේ අවුරුදු ගානකට කලින්. ඉතින් එතකොට ඔයාලට ජේජු බීච් වල බලා ගන්න පුළුවන් මේ ලෑන්ඩ්ස්කේප් එක. කියන්නේ අර ගිනි කඳු පුපුරලා ඒ ඉතුරු වෙච්ච ඒ පාෂාණ. ඉතින් ඒවා තාම තියෙනවා ඒ බීච් වල. හරිම ලස්සනයි. ඉතින් අපි ෆොටෝස් ගොඩාක් ගත්තා ජේජු වල. අතරම මාරම ලස්සනයි බලන්න. ඉතින් ওই විදිහට ඒ කියන්නේ ලෑන්ඩ්ස්කේප් එක කොරියාවේ මම වෙන කොහෙදිවත් මෙහෙම දැකලා නැහැ. ඇති
ඇති ඒ වුණාට මම දැකලා නැහැ. මොකද මං අහලා තියෙන විදිහට ජේජු ගිනි කන්දක් උපුරලා හැදිච්ච තැනක් නිසා ඒ නිසා ওই විදිහ ලෑන්ඩ්ස්කේප් එකක් තියෙන. ඉතින් හරිම ලස්සනයි නිකන් බලන්නකේ බලාකුළු උනත් ඒක 아무තුම මාරම view එකක්. ඉතින් ඒක ඇස් දෙකින්ම බලන්න ඕන දේවල්. ඔන්න ඊට පස්සේ අපි ඉතින් කොෆි එකක් ගන්න ගියා. මොකද කොරියන් අය හැම වෙලේම යාළගේ ෆේවරිට් දෙයක් තමයි කොෆි. ඉතින් අපි ඇත්තටම මෙහෙදි නම් ගත්තේ ස්මූති. මොකද මේ ජේජු කියන්නේ පීනට්ස් වලට හරි ප්‍රසිද්ධයි. ඉතින් අපි පීනට්ස් වලින් හදපු ස්මූති තමයි ගත්තේ. ඊට පස්සේ අපි ගියා කන්ෆරන්ස් එක තියෙන ලොකේෂන් එකට. ඒකත් හොටෙල් එකක් එයාපෝට් එකේ කිට්ටුවමයි තිබුණේ. ඊට පස්සේ එතනදී අපිට අපේ ලන්ච් එක arrange කරලා තිබුණා. මේ තියන්නේ ඒගොල්ලෝ දන්නවා බිබිම්පප්. ඉතින් බිබිම්පප් තමයි බිබිම්පප් එක සයිඩ් ඩිෂස් ගොඩාක් තිබුණා. ඉතින් ලන්ච් එක අපි ඒ විදිහට අරගෙන ඊට පස්සේ අපි ගියා අපේ කන්ෆරන්ස් එකට. ඉතින් මේ කන්ෆරන්ස් එක ඇත්තටම සයන්ස් කන්ෆරන්ස් එකක්. ඊට පස්සේ මේ කන්ෆරන්ස් එක නම් කොරියන් ලැන්ග්වේජ් එකෙන් තමයි හෙල්ඩ් උනේ. හැබැයි මේ කන්ෆරන්ස් තියෙනවා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලාට යන්න ඉංග්‍රීසි වලින් තියෙන ඒවා. මේකෙදිත් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා යාළගේ ප්‍රසන්ටේෂන් ඉංග්‍රීසි වලින් ප්‍රසන්ට් කළා. හැබැයි ටෝටලි කන්ෆරන්ස් එක කන්ඩක්ට් උනේ කොරියන් වලින්. ඉතින් අපි ගියේ අපේ කොරියන් යාළුවා තමයි දා ප්‍රසන්ට් කළේ අපේ පබ්ලිකේෂන් එක. ඉතින් ඊට පස්සේ ඔන්න අපි ආවා කන්ෆරන්ස් එක ඉවර කරලා අපේ ඩිනර් එක ගන්න. ඉතින් ඇත්තටම කොරියන් යාළුවොත් එක්ක ඉන්න එක කියන්නේ ඒකත් අමුතුම එක්ස්පීරියන්ස් එකක්. ඕගොල්ලොත් කොරියාවට ආවොත් අනිවාර්යෙන්ම කොරියන් යාළුවොත් එක්ක ඉන්න. මොකද එතකොට ඔයාලට පුළුවන් යාළගේ කල්චර් එක එක්ස්පීරියන්ස් කරන්න. ඒ කියන්නේ අපේ කට්ටිය දන්නවට වඩා දේවල් ඉතින් ඒගොල්ලෝගේ රට ගැන දන්නවනේ. ඉතින් කෑම ಜಾති, ඒවා හදන විදිහ, ඒ හැමදේම මම නම් දැනගත්තේ මගේ කොරියන් යාළුවන්ගෙන්. ඒ කියන්නේ කොරියන් කෑම වර්ග රස මොනවද, මේවා හදන්නේ කොහොමද, ඊට පස්සේ ඒගොල්ලන්ගේ විශේෂ දේවල්, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කල්චර් එකක් තමයි ඩිනර් එක ගන්න ගමන් සෝජු එකක් ගන්න එකත් ඒගොල්ලන්ගේ කල්චර් එකක්. ඉතින් එදාත් ඒගොල්ලෝ ඒ විදිහට ඒක ඊට පස්සේ මේ අපි හදන කෑම එකේ නම සොබු. මේක හදන්නේ ඒකට ভেජිටබල්ස් වර්ග දානවා. ඊට පස්සේ ඒකට සී ෆුඩ්ස් දානවා. දාලා තමයි මේ සොබු කියන කෑම එකත් හදන්නේ. ඉතින් ඒක සොබු කියන එකත් සෝජුත් එක්ක යාළගේ ජනප්‍රියම කෑම එකක්. ඉතින් ඔන්න ඉතින් ඔයගොල්ලෝ කොරියන් ෆුඩ්ස් try කරන්න කැමති නම් සොබු කියන එකත් try කරලා බලන්න. මේක සුප් එකක් වගේ. ඉතින් මේ විදියට හදන්නේ ভেජිටබල්ස්, මෂ්රූම්, ඒ හැමදේම කට් කරලා දාලා. ඉතින් ඇත්තටම මේ කොරියන් ෆුඩ්ස් ඇත්තටම හරිම නියුට්‍රිෂන් ගොඩක් තියෙන ෆුඩ්ස් ඒගොල්ලෝ කන්නේ. ඉතින් ওই විදියට මේ ඒගොල්ලන්ගේ ෆස්ට් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කල්චර් එකේ මම දැකපු එක දෙයක් තමයි ඒගොල්ලන්ගේ තියෙනවා ඩිනර් එකක් ගන්නවා නම් ඒ කියන්නේ සෝජු බොනවා නම් ඒගොල්ලන්ගේ තියෙනවා ෆස්ට් රවුන්ඩ් සෙකන්ඩ් රවුන්ඩ් කියලා රවුන්ඩ්ස් දෙකක්. ඉතින් අපි මේ යන්නේ අපේ ෆස්ට් රවුන්ඩ් එක. සෙකන්ඩ් රවුන්ඩ් එක අපි එන්ජොයි කළේ අපේ ඇකොමඩේෂන් එකේදී. ඉතින් ෆස්ට් රවුන්ඩ් එකේදී මේ විදිහට ඒගොල්ලෝ අපිට කරන දේවල් කියා දෙන ගමන් තමයි හදන්නේ. ඉතින් ඔය බූවල්ලු කපලා ඉතින් ඒකත් රස වෙයි අතර මේ සබොසබ එකත්. ඉතින් ඒක කාලා ඊට පස්සේ අපි එදා ඩිනර් එක අරගෙන අපි ගියේ ඊට පස්සේ අපේ ඇකොමඩේෂන් එකට. එතනටත් අපි රාමෙන් සෝජු අරගෙන ගියා. මොකද ඒගොල්ලෝ කිව්වා යාළුවෝ එකතු වුණාම කට්ටිය රාට මූවි එකක් බලනවා. ඒක ඒගොල්ලන්ගේ කල්චර් එක කියලා. ඉතින් අපි ඔන්න එදා රෑ එන්ජොයි කළා. ඩිනර් එක අරගෙන ඉවර වෙලා මූවි එකක් බැලුවා. හොර මූවි එකක්. ඒගොල්ලෝ කැමති වුණේ එහෙම. ඉතින් අතරම මට මේ මාස්ටර් එකේදී ආයෙම මට මගේ අන්ඩර් ග්‍රැජුවේට් කාලේ මතක් වෙනවා. මගේ යාළුවොත් එක්ක ගත කරපු විදිය හැම වෙලෙම hina වෙලා. ඉතින් මේක ලැන්ග්වේජ් වෙනසක් තිබ්බයි කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ කොරියන් යාළුවෝ එක්කත් ගත කරන්නේ ඇත්තටම හරිම විනෝදයි. ඉතින් ඇත්තටම කොරියන් යාළුවොත් එක්ක ඉදියක ලැන්ග්වේජ් එක ඉගෙන ගන්නත් පුළුවන්. ඕගලන්ට ටිකක් එයාලගේ කල්චර් එක ගැනත් ඉතින් දැනගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔන්න එදා දවස් ඉවර වුණා අපි මූවි එකක් බලලා. ඉතින් කට්ටියත් එක්ක විනෝද වෙලා. ඊට පස්සේ මේ තියෙන ඉතින් මං කිව්වා අර පෙන්ෂන් කියන අපේ ඒ ඇකොමඩේෂන් එකේ ඒකත් පොඩි ගෙයක්. ඊට පස්සේ ඔන්න අපේ ඩේ 2 පටන් ගත්තා. ඉතින් පේනවනේ අපේ බෙස්ට් ඩ්‍රයිවර් කොරියන් යාළුවෙක්. ඉතින් එයා තමයි අරන් ගියේ. ඔන්න අපි එදා උදෙන්ම ගියේ බලන්නේ කැෆේ එක රෙස්ටුරන්ට් එකක් ඒක. ඉතින් ඒක මාරම ලස්සනයි. ඒ කියන්නේ හරිම අර අනේ මඳමුතු වයිබ් එකක් ඒ ජේජු වල තිබුණේ. ඔන්න එදාත් අපි ගත්තේ බිබිම්පප් ජේජු වලට. ඇත්තටම ජේජු වල ඒ ආවට වටපිටාව ඒ කියන්නේ හරිම නිස්කලංක වටපිටාවක් කිව්වොත් මං හරි. ඉතින් මොකද බුසාන් වලදී මේ වගේ තැන් දකින්න අඩුයි.
ඔන්න ඩේ 2 එකේ අපි එදා ප්ලෑන් කරගත්තේ ඇවිදින්න. ඉතින් ඔන්න අපි මුලින්ම ගියේ ෆාම් එකකට. මෙතන ඇල්ෆකාලා බලන්න අපි ගියේ. හරිම විනෝදයි ඒකත්. ඔන්න අපි යද්දි මෙතනින් ඔයාලට පේනද මේ පොඩි කබාන වගේ තියෙන ඒවත් මොටෙල්ස්. ඒ කියන්නේ ඔයාලා ජේජු ආවොත් ඔයාලට නතර වෙන්න උනත් ඒවා වුණත් නතර වෙන්න පුළුවන්. ඉතින් ඒකත් හොඳ එක්ස්පීරියන්ස් එකක් වෙයි. ඔන්න ඇල්ෆකාලා බලන්න යන්න ටිකට්ස් ගන්න උනා. ඔන්න අපි ටිකට්ස් ගන්න ගියා. මුලින්ම ඇල්ෆකාලා කියන්නේ මොනවාද කියලා බලන්න නැත්නම් ඉතින් ලංකාවේ ඇල්ෆකාලා නැහැ මන් දන්න තරමින්. ඉතින් ඔන්න මේ ඉන්නේ ඇල්ෆකා. මෙයාලා බලන්න තමයි අපි දැන් යන්න හදන්නේ. ඉතින් ඔන්න ඇතුළට ගියා. මේ ඔයාලට පේනවා ඇති මේ මෙතන තියෙන ටොයිස් වර්ග මේ හැමදේම ඉතින් අපිට ගන්න පුළුවන්. මේ දේවල් ඉතින් හදලා තිබ්බෙත් එයාලගේ අර ඇත්ත ලෝම වලින්. ඉතින් ඔයාලට කැමති නම් ඒවත් ගන්න පුළුවන්. ඉතින් එදා දවස ඔන්න ඇල්ෆකාලා බලන්න ටිකට්ස් අරගෙන අපි ඇතුළට ගියා. ඉතින් මේ ෆාම් එකේ මේ සත්තුන්ව ඇති කරනවා. ඉතින් බලන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මේ යාළගේ හම් වලින් හදපු ලස්සන ටොයිස්. ඉතින් ඒවත් ඔන්නම් ගන්න පුළුවන්. අපිත් අපේ ප්‍රොෆෙසර්ට එකක් අරගෙන ආවා. ඉතින් ජේජු ගියේ එකේ මෙමරි එකක් විදිහට. ඊට පස්සේ ෆාම් එකේ හැමතැනම දොඩම් හදලා තිබුණා. දොඩම් තමයි ඒගොල්ලෝ ෆාම් එකේ වගා කරලා තිබුණේ. ඉතින් ඒවත් අපිට ටේස්ට් කරන්න තියලා තිබුණා. ෆ්‍රෙෂ් ඔරෙන්ජ් ජූස් එක. ඊට පස්සේ ඔන්න අපි ඇල්ෆකාලා බලන්න ගියා. ඉතින් මෙතන ටිකට්ස් ගන්න තැනින්ම යාලට දෙන කැරට්ස් වගේ කප් එකක් දෙනවා අපි අතට. ඉතින් අපිට ඒක අරන් ගිහිල්ලා යාලට කන්න දෙන්න පුළුවන්. එයාලා බලන අතරේදී ටිකට්ස් එක්කම ඒගොල්ලෝ අපිට කප් එකක් දුන්නා. ඒ ෆුඩ් කප් එකක්. ඊට පස්සේ ඉතින් ඔයාලට පේන තිය අර එක හෑන්ඩ්මේඩ් අයිටම්ස් ඒවත් තියෙනවා. ඉතින් ඔන්න මේ විදිහට අපි ෆාම් එක ඇතුළට යනවා. ඉතින් හරිම ලස්සනයි යන්න. ඔයාලත් ජේජු ගියොත් අනිවාර්යෙන්ම යන්න. ඉතින් මේ විදිහට අපි ඉතින් දැන් යන ගමන් Say hi. ඉතින් ඔන්න මුලින්ම හිටියා එතන හාවෝ. හාවන්ටත් අපි කන්න දුන්නා. ඊට පස්සේ තමා අපි ගියේ ඇල්ෆකාලා බලන්න. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකත් හරි විනෝදයි. ඉන්ට්‍රස්ටිං නේ සත්තු අත ගන්න. ඒ කියන්නේ ලොකු කට්ටියව නම් අත ගන්න හම්බුනේ නැහැ. පොඩි කට්ටියව අත ගන්න වෙනම තැනක් බේබි ඇල්ෆකාලා ඉන්න වෙනම තැනක් තියෙනවා. ලොකු කට්ටියව නම් අත ගන්න බෑ බලන්න විතරයි. ඔයාලට පේනවා තියෙන හරිම කියුට් සත්තු ඒගොල්ලෝ. ඉතින් ඔයාලට මේ පේනවා මේ ෆාම් එකේ දිගටම අවලා තියන්නේ දොඩම්. ඉතින් ඔය විදිහට ඒකලන්ට කෑම දෙනවා. කොරියන් යාළුවෝ බයයි. ඉතින් එයාලා විතර නෙමෙයි අපිත් බයයි. ඉතින් ඒවට එයාලා එහෙම හාම් කරන්න ඒගොල්ලෝ හුරු වෙලා ඉන්නේ. මිනිස්සු ඇවිල්ලා එයාලට කන්න දෙනවා. කෑමට තමයි ඔය දුවගෙන එන්නේ. ඉතින් ඇල්ෆකාලාට අමතරව මෙතන හිටියා බලන්න අශ්වයොත්. අපි ඊගාවට ගියේ අශ්වයෝ බලන්න. ඉතින් අතරම ඕගලන්ට ජේජු වල ෆොටෝස් ගන්න තැන් එහෙමනම් ගොඩාක් තියෙනවා. මොකද මේ ෆාම් එකේම ඔයගොල්ලෝ අහලා තියෙන පින්ක් මෝලි කියන අර රෝස පාට වගේ තනකොළ වර්ගයේ ඒවත් ඇවිච්ච තැන් තිබුණා. අපි එතන ඒවත් ෆොටෝස් ගත්තා. ඒ කියන්නේ ජේජු කියන්නේ ෆුල් පැකේජ් එකක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් වැකේෂන් එකක් හම්බුනොත් හරි ජේජු යන්න ඕන තැනක් මේ තියෙන්නේ. මං කැමතිමත් වෙච්ච තැන මේ ඉන්නේ බේබි ඇල්ෆකාලා. මෙයාලව අපිට ඒ කේජ් එක ඇතුළට ගිහිල්ලා අල්ලන්න පුළුවන්. ඉතින් මාත් ඇත්තටම ඒගොල්ලෝ ඇල්ලුවා. මේ තියන්නේ අර පින්ක් මෝලි කියන ඒ රෝස පාට තනකොළ జాතියේ වලඟත් ෆොටෝස් ගත්තා. ඊට පස්සේ ඔන්න ඇල්ෆකාලා බලලා ඉවර වෙලා අපි ආයෙම යන්න කලින් පොඩි ටොයිස් වර්ග ගත්තා. ඒ වරගෙන අපි ඊගාවට ප්ලෑන් කළේ ටී එකක් කොෆි එකක් බොන්න යන්න. ඉතින් මෙතන ශ්‍රී ලංකන් ටී එකකුත් තිබුණා ඌව ටී. ඉතින් ඔන්න මායි මගේ යාළුවයි ශ්‍රී ලංකන්
ටී එක ගත්තා ඊට පස්සේ කොරියන් කට්ටිය ඒගොල්ලෝ කැමති කැෆේන් වලට ඉතින් යාලා ඒව ගත්තා. ඉතින් මේ විදිහට ටී එක අරගෙන ඉන්න අතරේ ඊගාවට අපි යන අතරතුරදී අපිට මෙන්න මේ වගේ වින්ඩ් ටර්බයින්ස් එක්ක මාරම ලස්සන මෙන්න මේ තනකොළ ජාතියට කියන නම නම් මම දන්නේ නැහැ. ඒවත් ෆොටෝස් වලට හරිම ලස්සනයි. ඒතනට ගියා අපි. ඉතින් ලොකු යායට මේ තනකොළ වර්ගය පිරෙන්න තියෙනවා. ඉතින් අපි එතනත් ෆොටෝස් ගත්තා, වීඩියෝස් ගත්තා. එතනත් හරිම ලස්සන view එකක් ඉතින්. ඉතින් අපි ඊගාවට ගියේ ආර්ට් මියුසියම් එකට. මෙතනදී ටිකට්ස් ගන්න ඕනේ ඔයගොල්ලෝ යද්දී. ඒ කියන්නේ මෙතන තියෙන්නේ අර ඩිජිටල් ලයිට්ස්, ඒ කියන්නේ ලයිට්ස් වලින් ඇතුළටම ඕගොල්ලන් එක්කන් යන්නම් මම බලන්න මාරම ලස්සනයි මෙතනත්. ඒ කියන්නේ ඒක අනේ මන්ද ඒ කියන්නේ ලංකාවේ අපේ මන් දන්න තරමින් ලංකාවේ දැනට මේ වගේ තැන් නැහැ. ඉතින් ඒකත් මට අලුත් එක්ස්පීරියන්ස් එකක් වුණා. හරිම ලස්සනයි ෆොටෝස් වලට වීඩියෝස් වලට ඊට වඩා ඇත්තටම මේ S2කින් දකින view එක තමයි මාරම ලස්සන. ඔන්න අපි ගාවට ගියේ එතනදී තැන් ගොඩාක් තියෙනවා එක එක විදිහට හදපු වෝටර්ෆෝල්ස් ඊගාවට කැලෑ ඔය විදිහට ගොඩාක් දේවල් තිබුණා. ඉතින් ඔන්න අපි ගාවට එතනදී එන්ජොයි කළා මේ විදිහට. ඊට පස්සේ මේ තියෙන්නේ මෙතන ෆුල් මූන් කියලා අර හඳක් වගේ හරි ලස්සනයි. ඔන්න ඊට පස්සේ මේ තියෙන්නේ රොමැන්ටික් තන්ට. එතනත් අර අකුණු ගහනවා වගේ ඒව හැම දෙයක්ම ඉතින් ලයිට්ස් වලින් තමයි හදලා තිබ්බේ. මේ බීච් එකක් වගේ හරිම ලස්සනයි ඉතින්. ඔන්න ඊගාවට අපි එතන තිබ්බ විශේෂම තැනකට ගියා. එතන තිබ්බ ඊගාව විශේෂ තැන තමයි මෙන්න මේ ලැන්ටන්ස් මාරම ලස්සනයි. ඉතින් හරිම කලර්ෆුල්. මට ඇත්තටම ඒක යන එක්ස්පීරියන්ස් ඒක එක්ස්ප්ලেইন කරන්න බැරි ෆීලින් එකක්. මාරම ලස්සනයි. ඒ නිසා ඔයගොල්ලොත් මේවා මේ ජේජු වල තරන්න මේ හොඳේ මේ වගේ ආර්ට් මියුසියම් කොරියාවේ ඕන තරම් තියෙනවා. පුසන් වලත් තියෙනවා. ඉතින් මගේ ෆස්ට් විසිට් එක. ඊට පස්සේ මේ තමයි මම එතන කැමතිම ප්ලේස් එක. මෙතන මේ තියෙන ජංගල් කැලේට අපි අඳින අපිට චිත්‍රයක් අඳින්න පුළුවන්. අපි අඳින චිත්‍රය අපි පාට කරන එතන තියෙනවා රූප ඇඳපු අපිට තියෙන යාලව කලර් කරන්න. ඒ සතාව ඊට පස්සේ අපි කලර් කරන සතාව ස්කෑන් කරන්න ස්කෑන් එකක් තියෙනවා. එතනින් ස්කෑන් කළාට පස්සේ ඊට පස්සේ ඒ සතත් අර කැලේ ඉන්නවා. ඉතින් සෙල්ලම් කරනවා. හරිම විනෝදයි. ඉතින් මාත් ඔන්න පැන්ඩෙක්ව තමයි මම කලර් කරන්න ගත්තේ. ඉතින් මම පැන්ඩව කලර් කරලා ඊට පස්සේ ආව අර ස්කෑන් එකෙන් ස්කෑන් කළා ඒ කැලේට දැම්මා. ඉතින් ඒක හරි විනෝදයි. ඉතින් ඔන්න දැන් මගේ පැන්ඩා මං ඇඳලා ඉවරයි. මේ ඉන්නේ මගේ පැන්ඩා. ඔන්න බලන්න ඊගාවට එයා මෙතනින් මේ විදිහට ස්කෑන් කරලා මේක ඉතින් මේ ජේජු වල විතරක් තියෙන දෙයක් නෙමෙයි. හොඳේ කොරියාවේ ගොඩක් තැන්වල තියෙනවා. ඕගලන්ට ගොඩක් තැන්වල try කරන්න පුළුවන්. ඔන්න මගේ පැන්ඩා. ඔන්න මගේ පැන්ඩා බේබි ආවා. එයාත් දැන් ඊගාවට කැලේ හැමතැනම දුවනවා, සෙල්ලම් කරනවා, ගස් නගිනවා. ඉතින් ඒක එන ෆන් එකක්. ඉතින් මට නම් ඇත්තටම පොඩි බබාලාත් එතන ගොඩක් හිටියා. ඉතින් ওই විදිහට අර ඉන්නේ මගේ පැන්ඩා. ඔන්න ඊට පස්සේ ඉතින් අපි ඇත්තටම ඇවිදින්න ගියේ ওই ප්ලේසස් ටිකේ විතරයි. මොකද අපිට ටයිම් ලිමිටඩ්. අපි දවස් දෙකයි අපිට තිබුණේ. ඉතින් දවස් දෙකක් කියන්නේ ජේජු ඇවිදින්න හිතන්නවත් මදි. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ යනවා නම් සතියක්වත් ප්ලෑන් කරගෙන යන්න. ඉතින් අපි ඊට පස්සේ ආර්ට් මියුසියම් එකෙන් පස්සේ ඊට පස්සේ අපි කෙලින්ම එයාපෝට් එකට ගියේ. ඉතින් අපිට තිබුණේ ලිමිටඩ් ටයිම් එකක්. නිසා ලොකුවට ඇවිදින්න බැරුව ගියා. ඉතින් මටම ප්‍රොමිස් වුණා මම ආයෙ දවසක ජේජු යනවා කියලා. මොකද මං අහලා තියෙනවා තව ජේජු බලන්න ලස්සන දිය ඇලියේ හැමදේම ගොඩක් දේවල් ජේජු වල තියෙනවා. ඒ නිසා මම ආයෙම දවසක අනිවාර්යෙන්ම ජේජු යනවා. ඉතින් ඒ නිසා ඔයගොල්ලොත් ප්ලෑන් කරගෙන බජට් ප්ලෑන් කරගෙන ජේජු යන්න. ඉතින් මේ විදිහට තමයි අපේ ටුවර් එක ඉවර වුණේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඔයාලත් ජේජු යන්න. ඉතින්
ඉතින් සාමාන්‍යයෙන් ගර්ල්ස්ලා ෆොටෝස් ගොඩාක් ගන්න කැමති මාත් එමය. ඉතින් ජේජු කියන්නේ අත්ති වෙනකන් ෆොටෝස් ගන්න විතරක් නෙමෙයි අතරම බලන්න ලස්සන දේවල් තියෙන මාරම ලස්සන ප්ලේස් එකක්. ඒ නිසා ඔන්න අපේ ටුවර් එක මේ විදිහට ඉතින් ඉවරයි. ෆ්ලයිට් එකටත් තරක් වුණා ඇවිදින්න ගිහිල්ලා ඉතින් දුවන ගමන්. ඉතින් ඔන්න ඉතින් අපේ ජේජු ටුවර් එක මේ විදිහට ඉවර වුණා. ඉතින් මටම ප්‍රොමිස් වුණා ආයෙම දවසක අනිවාර්යෙන් ජේජු යනවා කියලා. ඉතින් එහෙනම් ඔයගොල්ලොත් අනිවාර්යෙන් කොරියාවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම කොරියාවෙන් එන්න කලින් ජේජු යන්නම ඕන තැනක් ඉතින් ඒ. එහෙනම් thank you for watching my videos. ඉස්සරහදීත් ඔයගලන්ට වැදගත් topics අරන් එන්නම්. මේ වගේ vlogs පොඩි මම ඇවිදින තැන්වල vlogs අරගෙන එන්නම්. එහෙනම් ඉතින් මගේ channel එකත් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් thank you so much for watching my videos.